හයි ළමයි ඔන්න අදත් ඔයගලන්ට රුපියල් 520ට මම ටී-ෂර්ට් එකක් අරගෙන ආවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එතකොට ඔයගලන්ට පැහැදිලිව මොනවාද විස්තර, ප්‍රයිස් කොහොමද, සයිස් කොහොමද මේ ඔක්කොම දැනගන්න පුළුවන්. ලොකු print ටී-ෂර්ට් වලට කැමති නැති අයට තමයි මෙන්න මේ side batch ටී-ෂර්ට් එක ගෙනල්ලා තියෙන්නේ. හැබැයි මේක XL sizes වලින් තියෙන්නේ. XL කියලා කියන්නේ බස්ට් එක සාමාන්‍යයෙන් 28 ඉඳලා 36, 37, අවම 38 වගේ වෙනකන් අදින්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා රිටේල් මේන්න මේ ටී-ෂර්ට් ගන්න ගියොත් ප්‍රයිස් එක කොහොමද? අඩුම ඔයගොල්ලෝ shop එකකට ගිහලා ගත්තත් ඔයගලන්ට මෙන්න මේ ටී-ෂර්ට් එකක් සාමාන්‍යයෙන් 800න් එහා වගේ තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට ඔයගලන්ගේ online business එකට ඒ වගේම shop එකට අපෙන් මෙන්න මේ වගේ ලස්සන ටී-ෂර්ට් purchase කරන්න පුළුවන්. අපේ store එකේ ටී-ෂර්ට් stock එක හැමදාම තියෙන්නේ නැහැ. දවසින් දවස කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ කියන්නේ ටී-ෂර්ට් decoration එක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මොකද එකම එකක් දිගටම අපි කරන්නේ නැහැ. මෙතන materials වර්ග දෙකකින් ටී-ෂර්ට් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ಜಾති දෙකකින් එකක් තියෙනවා cotton material එකෙන්. මෙන්න මේ තියෙන්නේ single jersey එකෙන් කරපු ටී-ෂර්ට් එකක්. මේක ඇදෙන්නේ නැති material එකක්. ඒ වගේම තව එකක් තියෙනවා Moose brand එකෙන් කරපු ටී-ෂර්ට් එකක්. ඒක copy එකක්. original Moose brand එක නෙවෙයි. මේ තියෙන්නේ ඒක cotton material එකෙන් කරපු ටී-ෂර්ට් එකක්. ඔයාලට මම මේ හැම වීඩියෝ එකකින්ම කියන්නේ තොග මුදල, ඒ කියන්නේ තොග ප්‍රයිස් එක ළමයි. ඔයගොල්ලෝ රිටේල් මේ ටී-ෂර්ට් එකක් ගන්නවා නම් ප්‍රයිස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සාමාන්‍ය රුපියල් 100ක් විතර තමයි වැඩි වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ටී-ෂර්ට් අපෙන් ගන්න නම් පහළ තියෙන නම්බර් එක මම මෙතන වීඩියෝ එකේ නම්බර් එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට අපිට මේ වීඩියෝ එකේ ටී-ෂර්ට් එකක කියනවා කැමතිම ටී-ෂර්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එතකොට මට හරිම ලේසියි ඔයගොල්ලන්ට මොකද්ද අවශ්‍ය කියලා බලා ගන්න. අපේ ස්ටෝර් එකේ තව items ගොඩක් තියෙනවා. ෆ්‍රොක්ස් තියෙනවා, කියවලට් තියෙනවා. මම ඊගාවට තව වීඩියෝ එකකින් ඔයගලන්ට ඒ ටිකත් පැහැදිලිව අරගෙන එන්නම්. ඉතින් දැන්ට මේ ටික පර්චේස් කරන්න අවශ්‍යයි නම් මට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා ඔයගලන්ගේ ඕඩර් එකත් ඉක්මනටම ප්ලේස් කරගන්න.